හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම අදත් ඇවිල්ලා ඉන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා හැමෝම පරිස්සමින් ඇති කියලා මං හිතනවා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. දැන් ඉතින් අවුරුදු කාලෙත් ළඟම එන හින්දා හැමෝම මේ දවස්වල busy ඇති නේද? ගෙවල් අස් කරනවා ඇති, shopping යනවා ඇති. හරිම ආසයි ඉතින් මටත් මේ කාලෙට ඇත්තටම ලංකාවේ ඉන්න දිනනවා නම්. මාත් ඉතින් ගෙදරට ඔය ඕන කරන බඩු චුට්ටක් ඉතින් ඕඩර් කරා මේ දවස්වල ගෙදර චුට්ටක් ලස්සන කරගන්න, ස්ක්‍රීන් එකටත් ගැලපෙන්න. ගෙවල් එහෙම අර ලොකුවට මස් කරන්න කියලා මුකුත් නැහැ. පොඩ්ඩක් ඉතින් අර බබාලා ඇදලා දාන දේවල් එදිනදාට මස් කරලා දාන්න තමයි තියෙන්නේ. මම අර ගෙදර කොටස් වෙන් කරලා හැම සතියේ මස් කරන හින්දා මට එහෙම අර මහන්සි වෙලා ලොකුවට අස් කරන්න කියලා දෙයක් නැහැ. ඒක ඉතින් හරිම ලේසි. කුෂන් කවර ටිකත් ඉතින් මම ස්ක්‍රීන් එකට ගැලපෙන්න වෙනස් කරගත්තා. ඔයාලා වුණත් ඉතින් අර ගෙදර කාලෙන් කාලයට පොඩ්ඩක් ඉතින් අර කුෂන් කවර ටිකක් අර තියලා තියෙන මල් බොකේස් චුට්ටක් හරියම ඉතින් චුට්ටක් අර වෙනස් කරගලා බලන්න. ඒක හරියම ඉතින් ලස්සනයි. එතකොට අර ගෙදරටත් 아무තු ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. ටිකක් ඉතින් අර පිහදාලා මේවා කරලා ඊට පස්සේ මම ඉතින් ඔන්න මුළු ගේම වැකුම් කරගන්නවා. බබාලා දෙන්නත් ඉතින් එළිය සෙල්ලම් කරනවා, ඇතුළට එනවා. ඔහොම තමයි ඉතින් මේ දවස්වල දෙන්නගේ වැඩේ එක්ක එළියේ. මේ දවස්වල අර චුට්ටක් ආව්වත් වැටෙනවා, සමහර දවසට වහිනවා. මේ විදිහට තමයි අපේ පල්ලෙහා ලිවිං රූම් එක අස් කරලා ඉවරුනහම තියෙන්නේ. මං ඉස්සර ඉඳලම කාලෙන් කාලෙට මෙහෙම ගෙදර චුට්ටක් වෙනස් කරනවා. මං ඒකට හරිම කැමතියි. එතකොට අර අපිට ඒකාකාරී බවක් දැනෙන්නේ නැහැ. අර පොඩි වෙනස්කම් ටිකක් කරාම ඊට පස්සේ මේ තවත් දවසක වීඩියෝ ක්ලිප්ස් වගේක් මම ඉතින් ඔන්න රෙදි වගේක් තිබ්බා. ඒ ටික මුලින්ම නමලා තියාගන්න හදන්නේ. කාමරේ චුට්ටක් අර ඇඳ ළඟ පිහදාලා අස් කරගන්න තමයි ඉතින් තියෙන්නේ. එහෙම ලොකුවට ඉතින් අස් කරන්න කියලා දේවල් නැහැ. ඇත්තටම අර එහෙම ලොකුවට අස් කරන්න දේවල් නැත්තේ එදිනදා පාවිච්චි කරන අර බඩු ටික අස් කරලා පිහදාලා තියාගන්න විතරයි තියෙන්නේ. එහෙම අර ගෙදර ගොඩ මම බඩු පුරවගෙන ඉන්න කැමති නැහැනේ. අනවශ්‍ය දේවල් නම් ඇත්තටම තියාගෙන ඉන්න මම කැමති නැහැ. අපේ සුදුමැණිකත් ඉතින් මගේ පස්සෙන්ම එනවා අස්කරන තැනට.
මෙයාලවත් ඉතින් බලා ගන්න ගමන් තමයි මම මේ හැමදේම තනියම කරගන්නේ. කිචන් එකෙත් ඉතින් ඔය පොඩි අස් කරගන්න දේවල් වගේක් තිබ්බා. ඒ ටිකත් ඉතින් මම අස් කරා. ඊට පස්සේ ෆැන්ට්‍රි කබඩ් වලත් අස් කරන්න එහෙම ලොකුවට දේවල් නැහැ. මොකද මේ ළඟදි දවසක මම ෆැන්ට්‍රි කබඩ් ටිකත් ඔක්කොම අස් කරගත්තා. ඒක නිසා අර තියෙන බඩු මුට්ටු ඒවා ටික චුට්ටක් අර පිළිවෙලට තියාගන්න විතරයි තියෙන්නේ. සිංක් එක ළඟ තිබ්බ භාජන ටිකත් ඔක්කොම සෝදලා ඉවර වෙලා ඊට පස්සේ සිංක් එක වටේ හොඳට පිය ගන්නවා වතුර නැති වෙන්න. මේවා ඉතින් මගේ ඉස්සර ඉඳලම එන පුරුදු. ඉස්සර ඉඳලම මම සිංක් එක පාවිච්චි කරලා ඉවරුනහම සිංක් එක හොඳට පිහ දා ගන්නවා. දැන් ඔන්න ගෙදර ඉතින් හැමතැනක්ම වගේ මම ක්ලීන් කරලා ඉවරයි. මේ ඔයාලට මම පෙන්නන්නේ මගේ පැන්ට්‍රි කබඩ් වල ඇතුළ. ඉතින් මේ ඔක්කොම මම අස් කරලා තියෙන්නේ. වඩු ඔක්කොම එළියට අරගෙන එක දවසක අස් කරා. මට එදා වීඩියෝ නම් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මේ තවත් දවසක ඉතින් අපි පොඩි පික්නික් එකක් එළියේ ඉතින් ලෑස්ති කරගත්තා. මමයි බබාලා දෙන්නයි. හරිම සතුටින් ඉතින් අපි මේක කරේ. මේ කාලෙට ජපානයේ ඉතින් සකුරා ගස් යට ඉඳලා ගොඩ අය ඉතින් මේ දවස්වල කෑම කනවා. ඔය වගේ දේවල් ඉතින් කරනවා. චූටි පික්නික් යනවා ඉතින්. ඇත්තටම මේ වගේ දේවල් ඉතින් බබාලත් එක්ක අපිට කරන්න පුළුවන් නම් හරිම ෂෝක්. මට නම් ඉතින් හිතෙන විදිහට එයාලත් එක්ක මේ වගේ පොඩි මතක ඇත්තටම එකතු කරගන්න මම නම් ගොඩාක් කැමතියි. කවදා හරි ඉතින් අපි වයසට ගියපු කාලෙක බලන්න සහ බබාලටත් ඉතින් එයාලා ලොකු වෙන කාලෙක එයාලගේ චූටි කාලේ මතක එකතු කරන්න මේ වගේ දේවල් වලට මම ඇත්තටම හරිම කැමතියි. තාත්තා ඉතින් ගෙදර නැති වෙන්න පුළුවන්, වැඩට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අම්මට පුළුවන් බබත්ලත් එක්ක එකතු වෙලා මේ වගේ පුංචි දේවල් කරලා එයාලගේ අර ළමාකාරේ හරිම ලස්සන මතකයක් වගේ දෙයක් ඇති කරන්න හරිම ෂෝක් ඉතින් මේ වගේ දේවල්.
අපේ බබාලා දෙන්නටත් ඉතින් හරිම ඉතින් ආසාවෙන් ඒ දෙන්න ඉන්නේ. ඇත්තටම මට හරිම සතුටුයි ඉතින් දැන් මේ වීඩියෝ එක දකින්නකොට වුණත් මෙහෙම දෙයක් කරන්න හිතුන එක ගැනට. මොකද එයාලා හරිම සතුටින් ඉන්නේ. ගොඩක්ම ඉතින් පුතාට දැන් ඉතින් තේරෙනවනේ. මට ඉතින් හිතෙනවා කවදා හරි එයාලා මේ වීඩියෝ දකින්නකොට වුණත් එයාලට එයාලගේ ළමා කාලේ ලස්සනට බලන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම මම මෙහෙම YouTube channel එකක් පටන් ගන්න හිතුවෙත් ගොඩක්ම මට බබාලත් එක්ක මගේ කාලය ගත කරන මතක එකතු කරලා තියාගන්න. එයාලට කවදා හරි ලොකු වුණාම බලන්න. අපිටත් කවදා හරි අපි වයසට ගියපු දවසක අපි අර තනියම ජීවත් වෙනකොට බබාලා ලොකු වෙලා එයාලගේ ලෝකේ හදාගෙන ගියපු කාලෙකට ඇත්තටම ඉතින් අපිට මේවා බලලා සතුටු වෙන්න පුළුවන්. අපි බබාලත් එක්ක ඒ කාලේ ලස්සනට ගත කරොත්. පොඩි ළමයි ඉතින් බලාගෙන ඉද්දි ලොකු වෙනවා. දැන් පුතාට ඉතින් අවුරුදු 6ක් වෙන්නත් ළඟයි. ඇත්තටම මට තාමත් එයා අද ඊයේ හම්බුණා වගේ තමා දැනෙන්නේ. අපි හිතනවට වඩා ඉක්මනට කාලය ගෙවිලා යනවා. ඉතින් මමත් ඔයාලටත් කියන්නේ පුළුවන් තරම් බබාලත් එක්ක මතක එකතු කරගන්න. ඒවා වීඩියෝ කරලා තියාගන්න, ෆොටෝස් ගහලා තියාගන්න. කවදා හරි දවසක ඇත්තටම ඒවා මිල කරන්න බැරි තරම් වටින මතක වෙනවා. මේ විදිහට තමයි ඉතින් අපේ මේ දවස් ටික ගත වුණේ. හැමෝම මේ වීඩියෝ එක ආසාවෙන් බැලුවා කියලා මම හිතනවා. අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආයිත් ඉක්මනට එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.